හරිද? මෙන්න මේ විදිහට වෙන් රූප සටහනක් දීලා තියෙනවා. අපි මේ වගේ පාටක් ගමු. හරි. ඔන්න P ඡේදන Q කිව්වම ළමයි කොහොමද කුලකයක් අපි අඳුරු කරන්න කියලා තමයි මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ. මේ වගේ මෙන්න මේ වගේ. හරිද? හරි. මෙන්න මේ වගේ. පේනා නේද ඔයගොල්ලන්ට? හරි. P ඡේදන Q කිව්වම අපි මුලින්ම මොකද කරන්නේ? මේ කුලකයේ සංකේතය සලකන්නේ නැතුව අදාළ කුලක දෙක මොකක්ද කියලා බලනවා. අදාළ කුලක දෙක මොකක්ද කියලා බලනවා. මේකේ පළවෙනි කුලකය මොකක්ද ළමයි? පළවෙනි කුලකයේ මේගොල්ලෝ දීලා තින්නේ P කුලකය. හරිද? පළවෙනි කුලකයේ දීලා තියෙනවා P කුලකය කියලා. හරිද? ඔන්න පළවෙනි කුලකයේ දීලා තියෙනවා P කුලකය කියලා. ඊළඟ කුලකය Q කුලකය. සංකේතය සලකන්න එපා දැම්ම. හරි? ඔන්න දැන් මේකට අදාළ කුලක දෙක මම හඳුනා ගත්තා. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට මෙන්න මේ කුලකේ හරිද? මෙන්න මේ සම්පූර්ණ කුලකේ පළවෙනි කුලකය මොකද්ද කියලා මම බලනවා. පළවෙනි කුලකය මොකද්ද? P. P නේ. කොහොද දැන් මෙන්න මේ වෙන් රූප සටහනේ P හොයාගමු බලන්න අපි. ඔන්න ඉන්නවා P රවුම. ඔන්න ඉන්නවා P රවුම. මෙන්න මෙයානේ ළමයි P රවුම වෙන්නේ. හරිද? මෙන්න මෙයානේ P රවුම වෙන්නේ. හරිද? ඔන්න P රවුමින්. දැන් බලන්න මෙන්න මේ P රවුම ඇතුලේ ප්‍රදේශ කීයක් තියෙනවද කියලා. මේ ප්‍රදේශයක් තියෙනවා, මේ ප්‍රදේශයක් තියෙනවා. ඔන්න ප්‍රදේශ දෙකක් තියෙනවා. එහෙනම් අපිට ඒක අපි මොකද කරන්නේ? ඒ ප්‍රදේශ දෙකට හරි ලකුණු දෙකක් දාගන්නවා. මම මේක මකන්නම්. හරි? හරිද? මේ ටික මකා ගන්න. ඔන්න මේකේ. හරිද? ඔන්න මේකේ P ප්‍රදේශ දෙකට මම හරි ලකුණු දෙකක් දාගන්නවා. මොකද කරන්නේ? P ප්‍රදේශ දෙකට හරි ලකුණු දෙකක් දාගන්න. මේ ප්‍රදේශේ එනවා, මේ ප්‍රදේශේ එනවා. ඔන්න මං හරි ලකුණු දෙකක් දාගත්තා. ඊළඟට බලන්න දෙවෙනියට තියෙන කුලකය මොකක්ද කියලා. දෙවෙනියට තියෙන කුලකය මොකක්ද ළමයි? Q. Q නේ. කො Q? මෙන්න ඉන්නවා Q. ඔන්න එහෙනම් Q වල කවුද ඉන්න ප්‍රදේශ? මේ ප්‍රදේශයයි මේ ප්‍රදේශයයි Q කියන රවුම ඇතුලේ මෙතනත් ප්‍රදේශයක් තියෙනවා, මෙතනත් ප්‍රදේශයක් තියෙනවා. ඔන්න එහෙනම් මම ප්‍රදේශ දෙක ලකුණු කරලා ඉවරයි. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට අපි බලනවා මෙතන දීලා තියෙන ලකුණ මොකක්ද කියලා. හරිද? මෙතන දීලා තියෙන ලකුණ මොකක්ද කියලා බලන්න. මොකක්ද ළමයි මෙතන දීලා තියෙන ලකුණ? ලකුණ තමයි ඡේදනය. ඡේදනයක් තියෙනවා නම් ඔයා මතක තියාගත යුතු දෙයක් තියෙනවා. මොකක්ද ඔයා මතක තියාගන්න ඕනේ? ඡේදනයක් නම් තියෙන්නේ ඔයා බලන්න ඕනේ මෙතන කුලක කීයක් සම්බන්ධ වෙලා තියෙනවද මෙන්න මේ වෙන් රූප සටහන අඳුරු කරන්න. බලන්න P සම්බන්ධ වෙලා තියෙනවා, Q සම්බන්ධ වෙලා තියෙනවා. P එකයි Q එකයි කුලක දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. එහෙනම් ඡේදනයට එන්නේ ළමයි කුලක දෙකයි හරි ලකුණු දෙකයි කියලා මතක තියාගන්න. කුලක දෙකයි නම් හරි ලකුණු දෙකයි. හදිස්සියෙන් හිතන්න කුලක තුනක් තිබ්බ කියලා. එහෙනම් කුලක තුනයි හරි ලකුණු තුනයි. ඔන්න ওই ප්‍රදේශය තමයි එහෙනම් ළමයි ඡේදනයට අයිති වෙන්නේ. එහෙනම් බලන්නකෝ දැන් මේකේ කුලක දෙකයි හරි ලකුණු දෙකයි. කො හරි ලකුණු දෙකක් වැටිච්ච ප්‍රදේශය බලන්න. මෙතන එක හරි ලකුණක් වැටලා තියෙනවා. මෙතන එක හරි ලකුණක් වැටලා තියෙනවා. මෙන්න මේ මැද ප්‍රදේශයේ කුල හරි ලකුණු දෙකක් වැටලා තියෙනවා. එහෙනම් දැන් තේරෙනව නේද? ওই මැද ප්‍රදේශය තමයි එහෙනම් ඡේදනය වෙන්නේ. ඔන්න එහෙනම් මම මේ ටික මේ විදිහට පාට කරනවා. මේ විදිහට පාට කරනවා. ඔයා මෙන්න මේ හරි ලකුණු දාන වැඩේ විභාගෙදී පැන්සලෙන් කරන්න. ඊට පස්සේ ප්‍රදේශය හඳුනාගත්තට පස්සේ ඉවර වුණාට පස්සේ ඔයාලා අදාළ නැති හරි ලකුණු ටික මකලා එන්න. හරිද? ඔන්න දැන් පළවෙනි එක P ඡේදන Q එක පාට කරා. හරි. අපි තව ගානක් කරමු. හරිද? මේ ගානටත් යමුකෝ. ඔන්න බලන්න මේකේ දීලා තියෙන්නේ P ඡේදන Q. මොකක්ද දීලා තියෙන්නේ? P ඡේදන Q. හරි. දැන් හරි. අපි එහෙනම් ඊළඟ ගානට යමුකෝ. හරිද? මේකේ දීලා තියෙන්නේ මමයි P මේලය කිව්වේ. මේලය Q තමයි මේකේ දීලා තියෙන්නේ. ඔන්න බලන්න මේලේ කිව්වමත් මම මොකද කරන්නේ? පළවෙනියෙන්ම තියෙන කුලකය මොකද්ද බැලුවා? දෙවෙනියට තියෙන කුලකය මොකද්ද බැලුවා? සංකේතය සලකන්නේ නැතුව. ඔන්න මම කුලක දෙක හඳුනා ගත්තා. ඊළඟට ආයෙ බලනවා පළවෙනි කුලකය මොකද්ද කියලා. පළවෙනි කුලකය මොකද්ද ළමයි? P. හරිද? P තමයි පළවෙනි කුලකය. කො දැන් මෙන්න මේ වෙන් රූප සටහනේ P. ඒකෙත් මෙන්න මේක තමයි ළමයි P. හරිද? මෙන්න මේ ටික තමයි P වලට අදාළ වෙන කුලකය වෙන්නේ. එහෙනම් P වලට අදාළ ප්‍රදේශ මොනවාද? මේ ප්‍රදේශයයි මේ ප්‍රදේශය. තේරුණාද? ඔන්න P කියන රවුමට අදාළ වෙන කුලක දෙකයි
හරිද? කුලකයට අදාළ වෙන ප්‍රදේශ දෙකයි. ඒ දෙකට මම හරි ලකුණු දෙකක් දාගත්තා. හරි. ඊට පස්සේ සංකේතය සලකන්නේ නැතුව Q කියන කුලකයේ දිහා බලනවා. දෙවෙනියට තියෙන කුලකයේ දිහා මම බලුවම මට පේනවා එතන තියෙන්නේ Q. හරිද? එතන තියෙන්නේ Q. කොහොම බලන්න? මේ වෙන රූප සටහනේ Q කියන කුලකයකෝ. මෙන්න ඉන්නවා Q. හරිද? ඔන්න ඉන්නවා Q. එතකොට Q එක ඇතුලේ ප්‍රදේශ කීයක් තියෙනවද? මෙතන ප්‍රදේශයක් තියෙනවා, මෙතන ප්‍රදේශයක් තියෙනවා. ප්‍රදේශ දෙකක් තියෙනවා. එහෙනම් මම මේ දෙකට හරි ලකුණු දෙකක් මෙන්න මේ විදිහට දාගත්තා. හරි. දැන් මම කිව්වා ඡේදනය නම් කුලක ගාන බැලුවා කුලක ගානට අදාළ හරි ලකුණු වැටලා තියෙන ප්‍රදේශය තමයි ඡේදනය වෙන්නේ කියලා. හැබැයි මේලේදී ළමයි එහෙම දෙයක් බලපාන්නේ නැහැ. එක හරියක් වැටලා තියෙන්නත් පුළුවන්, හරි දෙකක් වැටලා තියෙන්නත් පුළුවන්, තුනක් වැටලා තියෙන්නත් පුළුවන්. කීයක් වැටලා තිබ්බත් ප්‍රශ්නයක් නැහැ. ඒ හැම හරි ලකුණක් වැටිච්ච හැම ප්‍රදේශයක්ම මෙන්න මේ මේලේ කියන එකට එනවා. මොකද ඔක්කොම ඒවා ටිකටනේ මම මේලේ කියලා වාට හැඳින්වීමේදී කරේ. එහෙනම් මේකත් ඒ විදිහම තමයි. එහෙනම් හරි ලකුණු වැටිච්ච හැම ප්‍රදේශයක්ම මෙන්න මේ මේලේදී පාට වෙනවා. කොහොම බලන්න. මෙතන හරි ලකුණක් වැටිලා. මෙතන හරි ලකුණු දෙකක් වැටිලා ඒකත් අදාළ නැහැ මේ ප්‍රදේශයත් එහෙනම් එනවා. මෙතනත් හරි ලකුණක් වැටිලා. එහෙනම් මේ ප්‍රදේශයත් එනවා. එළිය වැටිලාද? මෙන්න මේ රවුන්ඩ් දෙකෙන් එළියේ හරි ලකුණක් වැටිලා නැහැ. වැටිලා තියෙන්නේ මේ ඇතුළේ ප්‍රදේශයේ විතර. එහෙනම් ඔය ඔක්කොම ටික මේකෙදි පාට වෙන්න ඕනේ මෙන්න මේ වගේ. මෙන්න මේ වගේ. ඔන්න ළමයි එහෙනම් P මේලයේ Qත් ඔයගොල්ලන්ට කියලා දුන්නා. හරි. ඊළඟට තව එක ගානක් කරමු. හරි. තව එක ගානක් කරලා බලමු. මේකත් කරලා බලමු. එතකොට ඔයගොල්ලන්ට හොඳටම තේරෙයි. මේකත් අරන් බලමු. මේකේ මොකද්ද තියෙන්නේ? Q ඡේදන P ඩෑෂ් කුලකය. P ඡේදන P Q ඡේදන P ඩෑෂ් කුලකේ තමයි මේකේ දීලා තියෙන්නේ. ඔන්න එතකොට ඔයා තේරුම් ගන්න ඕනේ මේකේ නම් දීලා තියෙන්නේ Q. මේකේ නම් දීලා තියෙන්නේ P ඩෑෂ්. ඒ කියන්නේ P නෙමෙයි P හැර ඉතුරු ටික කියලා ඔයාට මතක් වෙන්න ඕනේ. හරි. එහෙනම් යමු අපි ඒ ගන්නට. බලන්න. ක්‍රමයේ එක වගේමයි. හරිද? ක්‍රමයේ වෙනසක් නැහැ. පළවෙනි කුලකේ දිහා බලුවා. මොකද්ද පළවෙනි කුලකේ? Q. කො Q කුලකේ? ඔන්න ඉන්නවා Q කුලකේ. Q කුලකේට ඇති ප්‍රදේශ මොනවාද? මෙතන ප්‍රදේශයයි මෙතන ප්‍රදේශය. ඔන්න ප්‍රදේශ දෙක ලකුණු කරා. ඊළඟට කවුද ඉන්නේ ළමයි? P ඩෑෂ්. හරිද? P ඩෑෂ් කුලකේ. කො P ඩෑෂ්? ඔන්න P යවම ඉන්නවා. ඔන්න P කුලකේ ඉන්නවා. හරිද? මෙන්න මේ P කුලකේ හැර ඉතුරු ටික තමයි ළමයි මේකේ P ඩෑෂ් කුලකේට අයිති වෙන්නේ. ඔන්න P කුලකේ ඉන්නා මෙහෙම. එහෙනම් P හැර මෙතන ප්‍රදේශයක් තියෙනවා. මෙන්න මේ එළිය ප්‍රදේශයක් තියෙනවා. ඔන්න ළමයි මං හරි ලකුණු දාලා ඉවරයි. හරි. දැන් ඊළඟට බලනවා මැද තියෙන සංකේතය මොකක්ද කියලා. මොකද්ද ළමයි මැද තියෙන සංකේතය? ඡේදනය. හරිද? මං කිව්වා ඡේදනයක් නම් කුලක ගාන ගණන් කරා. ඒ කුලක ගානට සමාන හරි ගානක් වැටලා තියෙන ප්‍රදේශය තමයි අපි ඡේදනයේ විදිහට ගන්න කියලා. කුලක කීයද? Q ඉන්නවා P ඩෑෂ් ඉන්නවා. කුලක දෙකයි හරි ලකුණු දෙකයි. කො හරි ලකුණු දෙකක් වැටිච්ච ප්‍රදේශය මෙන්න මේ ප්‍රදේශය. එහෙනම් මම ඒක කිසි ප්‍රශ්නයක් නැහැ මේ විදිහට අඳුරු කරලා දානවා. ඔන්න ළමයි හරිම සරලව හරිම ලේසියෙන් හරි ලකුණු ක්‍රමයට ඔයාට පුළුවන් මෙන්න මේ වගේ කුලක අඳුරු කිරීම කරන්න. ඊට පස්සේ මෙන්න මේ හරි ලකුණු අමතරව දාපු හරි ලකුණු ටික මකලා එන්න. හරිනේ. ඔන්න එහෙනම් ඒකත් පැහැදිලි කියලා මම හිතනවා. හරිද?